ආයුබෝවන් පුතේ හැමරටම එක ගානයි ලකුණු 10යි. අද අපි කතා කරමු 2018 වන පෙබරේ සමාන්තර ශ්‍රේණි ගාන. එන්නකො යන්න. හරි පුතා. එහෙනම් මුලින්ම ඔයා ගන්නේ දීලා තියෙන ගානකට ගැන හොඳට ගාන කියවන එක. මොකද අපි මුදාවින්ම ගන්න පුතා පන්තියේදී අපි කතා කරපු දේවල් එක බැලුවාම අපි ඉගෙන ගත්තේ ගොඩක් වෙලාවට රටාව. හැබැයි විභාගෙ දෙන්නේ කතාව. කතාව කියවලා අපි ගොඩනගනවා රටාවක්. ආයෙත් තියෙන්නේ පන්තියේ කරපු ගණන් ටික එහෙම්මම විභාගෙට ඇවිත්. අපි කියවලා බලමු පුතා මොකද්ද මේ කතාව කියන්නේ. පුතා මුලින්ම අපි ගාන කිමදන් ගමනේදී සැරසිල්ලක් උදා විදුලි බල්බ සහිත වෘත්ත කිහිපයකින් සමන්විත වේ. ගාන ගැන පුංචි චිත්‍රයක් මම ගන්න පුළුවන්. මෙන්න මෙහෙම විදුලි බල්බ තියෙන සැරසිල්ලක් තමයි මෙතන තියෙන්නේ කියලා. පුංචි චිත්‍රයක් උතනින් ගාන ගැන නැවෙන්න පටන් ගන්නවා ඔයාගේ පුංචි හිතේ. පුතා එතනින් එහාට කියවද්දී එහි පළමු වන වෘත්තයේ බල්බ 5ක්ද දෙවන වෘත්තයේ බල්බ 9ක්ද තුන්වන වෘත්තයේ බල්බ 13ක්ද ඇත. ඒ වාක්‍ය අතිශය වැදගත් නේද පුතා? එතනින් තමයි එයාගේ රටාව නිර්මාණය වෙන පටන් ගන්න ප්‍රධානම වාක්‍ය. පළවෙනි වෘත්තයේ බල්බ 5යි දෙවන වෘත්තයේ බල්බ 9යි. ගාන කිව්වත් නොකියුවත් නෝවට කියලා තියෙනවා සංඛ්‍යා රටාව ලියා ගන්න. පළවෙනි වෘත්තයේ 5යි දෙවන වෘත්තයේ 9යි තුන්වන වෘත්තයේ 13යි. ඔයා නිර්මාණය කරන්න පුතා ඔයාගේ සංඛ්‍යා රටාව. හරි ගාන තව චුට්ටක් ඉස්සරහට ගෙවන්න යන්න. පළමු වෘත්තයෙන් පටන් ගෙන එක් වෘත්තයේ තිබෙන සංඛ්‍යාව අනුපිළිවෙලින් ගත් විට සමාන්තර ශ්‍රේණියක පිට අනේ පුතා විභාග හදන්න පේපර් හදන අය කොච්චරවට ආදරේද කියනවනම් රටාව දීලා රටාව මොකක්ද කියනත් ඔයාලට කියන්න ළමයි. දැන් වාට සූත්‍ර ටික ඔළුවට ගලාගෙන එනවා නේද? TN සූත්‍ර එක පැත්තෙන් ඔළුවට ගලාගෙන එනවා. SN සූත්‍ර අනිත් පැත්තෙන් ඔළුවට ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සූත්‍රත් එක්ක අපි යන් කතා කරන්න පළවෙනි ගාන නිසා. පුතා ඔයාගේ අවධානය තරගෙන පළවෙනි ගාන කතා කරද්දී මුල්ම ගාන තියෙනවා පුතා 10 වන වෘත්තයේ ඇති බල්බ ගාන. දැන් යම් අපේ සංඛ්‍යා රටාවට මේ මොකද්ද? පළවෙනි පදේ ගානට අනුව කියනවා නම් පළවෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන. මේ මොකද පුතා මේ කියන්නේ දෙවනි පදේ ගානට අනුව කියනවා නම් අනේ ළමයි දෙවනි පදේ කියලා කියන්නේ දෙවන වෘත්තයේ තියෙන බල්බ ගාන. මේ මොකද්ද මේ තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ කියන්නේ තුන්වන වෘත්තයේ තියෙන බල්බ ගාන. එහෙම බැලුවාට පස්සේ ගානේ අහන්නේ මොකද්ද කියන්නකෝ? ගානේ අහන්නේ 10 වන වෘත්තයේ තියෙන බල්බ ගාන. ඒ කියන්නේ පුතා ගානට අනුව හිතුවොත් එහෙම මොකද්ද? 10 වන පදයේ කියලා කියන්නේ 10 වන වෘත්තයේ තියෙන බල්බ ගානනේ. එහෙනම් හොයන්න ඕන පුතා මොකද්ද? T10. 10 වෙනි පදේ. එහෙනම් වාගේ මතකෙත් එක්ක අපි යනවා කතා කරන්න. Tn සමානයි a ධන n වෙන එකයි d සූත්‍රය. Tn සමානයි a ධන n වෙන එකයි d සූත්‍රය. පුතා පරිස්සමෙන් අපි ආදේශ කරමු. එහෙනම් T10 10 වෙනි පදේනේ. T10 සමානයි පුතා. a කියන්නේ පළවෙනි පදේනේ. පළවෙනි පදේ පුතා 5යි. a ධන n වෙන එකයි. n වෙන එකයි කියන්නේ පුතා 10 අඩු කිරීම 1යි. එන් කියන්නේ 10යි. මොකද 10 වන වෘත්තයේ තියෙන බල්බ ගාන අහන්නේ සංඛ්‍යා රටාවෙන් කතා කරොත් 10 වෙනි පදේ ආගෙන අහන්නේ. එහෙනම් n වෙනුවට 10 දැම්මම 10 අඩු කිරීම 1යි. D කියන්නේ පුතා පොදු අන්තරය. මේ සංඛ්‍යා රටාව ගත්තම වඩා හොඳටම පේනවා පුතා 4න් 4 වෙනස් වෙන සංඛ්‍යා රටාව. එහෙනම් පොදු අන්තරය කියන පුතා 4යි. එහෙනම් D කියන්නේ 4. පරිස්සමෙන් ආදේශ කරනවා හොඳේ. දැන් තව චුට්ටක් එහාට සුළු ගණන් යමු පුතා උත්තරේ මොකද බලන්න. T10 සමානයි 5 එකතු කිරීම 9 ගුණ කිරීම 4. එහෙනම් ආගේ අන්තිම උත්තරේ නම් පුතා 5 එකතු කිරීම කීයද? 9 18 28 26 9 වරක් 4 පුතා එහෙනම් 36 එකතු කිරීම 5 41යි. මේ 41 කියන්නේ මොකක්ද පුතා? 10 වෙනි පදය ගානට අනුව කල්පනා කරනවා නම් ගානට අනුව කියනවා නම් 10 වන වෘත්තයේ තියෙන බල්බ ගාන. හරි හොඳයි. අන්තිම එක පොඩක් ලියනම් පෙන්න පුතා 10 වන වෘත්තයේ තියෙන බල්බ ගාන. 10 වන වෘත්තයේ 10 වන වෘත්තයේ ඇති බල්බ ගණන 10 වන වෘත්තයේ ඇති බල්බ ගාන කියලා පුතා 41යි. එහෙනම් මේ ගාන ඉවර වෙද්දී අපි භාවිතා කරේ
tn සමානයි දන්න නිකයිද අපි එහෙනම් මේ ගානේ උත්තරෙත් එක්ක අපි බලමු උදාහරණ ඉලක්කම් දෙක අපි මොකක්ද කතා කරන්න ගාන කියලා. හරි පුතා එතකොට බලමු දෙවනි ගාන මොකක්ද කියන්නේ කියලා. දෙවනි ගාන කියනවා පුතා පළමු පුරුත n සංඛ්‍යාවේ ඇති මුළු වර්ග ගණන Sn සමානයි n වාරයක් 2n ධන 3 බව පෙන්වන්න. පුතා මේ ප්‍රකාශනය හැදෙනම බව පෙන්වන්න නම් ගානේ තියෙන පුතා පද n වල එකතුව කියන සූත්‍රය නම් වාගේ මතකයට එනවා පුතා සමාන්තර ශ්‍රේණියක මුල් පද n වල එකතුව හොයන සූත්‍රය. එහෙනම් පරිවර්තන ආදේශ කරනවා Sn සමානයි n බෙදීම 2යි. 2යි a ධන n ඍණ 1යි d. හරි පරිස්සමෙන් සූත්‍රය ආදේශ කරන්න යන්න හදන්නේ. හරිද? ඉතින් මේ සූත්‍රය අරගෙන අපි දන්න පද පරිස්සමෙන් ආදේශ කරමු. අපිට ප්‍රකාශනය ගන්න තියෙන පුතා Sn දැනේ Sn සමානයි n බෙදීම 2යි. 2යි a. a කියන පදය මේ විදිහට ගන්නව නේද? මතකද අපේ සංඛ්‍යා රටාවනේ සංඛ්‍යා රටාව අතර පස්සේ පුතා පළවෙනි පදේ මොනේ කීයද? 5. එහෙනම් පුතා පළවෙනි පදේ දන්නවා. එහෙනම් ඒකගේ ආදේශ කරන පරිස්සමෙන් 2 ගුණ කිරීම 5 එකතු කිරීම n 1යි d d උනේ පොදු වර්ගනේ නේද පුතා? මතකද පොදු වර්ගනේ ගත්තා වගේ 4. එහෙනම් මම පරිස්සමෙන් ආදේශ කරනවා පුතා d කියන්නේ 4. අපි පොඩ්ඩක් මේක සුළු කරගෙන යමුද? එහෙම සුළු කරගෙන ගිහින් මේ දින ප්‍රකාශනයේ ඉන්නවයි කියලා පෙන්වන්නේ හද. පුතා Sn සමානයි n බෙදීම 2යි 2 ගුණ කිරීම 5 10 එකතු කිරීම හරි පරිස්සමෙන් වරහන් ඉවත් කරනවා 4 ගුණ කිරීම n 4යි n 4 ගුණ කිරීම ඍණ 1 ඍණ 4. තව පොඩ්ඩක් අපි මේක සුළු කරගෙන යනවා සජාතීය පද සුළු වෙනවනේ. එහෙනම් එනවා Sn සමානයි n බෙදීම 2යි 4න් 10න් අඩු කරනවා පුතා 4 6 එකතු කිරීම 4යි n. ගානේ වැඩ වෙන්න හදන පුතා වල වෙනවා 6 සහ 4යි n කියන පද දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙම දෙකෙන් බෙදුවට පස්සේ වට වෙනවා පුතා 4යි n දෙකෙන් බෙදුවාම ලැබෙනවා 2යි n. ඒ වගේම 6 කියන එක දෙකෙන් බෙදුවාම ලැබෙනවා පුතා 3යි. කෙලින්ම අපි උත්තරේ දෙනවා Sn සමානයි n වාරයක් 2යි n ධන 3. එහෙනම් අපි මොකද කරේ? අපි දන්න සූත්‍රය ලිව්වා. දන්න සූත්‍රයට පද ටික පරිස්සමෙන් ආදේශ කරා. එහෙම ආදේශ කළා. එයා දීලා තියෙන සූත්‍රයේ තියෙනවනේ ආන්ගේ සූත්‍රය හැදෙනවයි කියලා පෙන්වනවා. හරිම සරලයි තමයි ක්‍රියාවලිය. පාඩම් කරන දෙයක් තිබ්බේ නැති තරම්. පුතා ඔයාලට දැන් හොඳටම පේනවා ගාන පියවරින් පියවර ඉස්සරහට යනකොට පළවෙනි ගාන දෙවෙනි ගානට සම්බන්ධ වුණා. දෙවෙනි ගාන බලමු තුන්වෙනි ගානට සම්බන්ධ වෙනවා කියන ගණන් වල ලක්ෂණයක් ළමයි. එක ගානකින් ගන්න උත්තරේ ඊළඟ කොටස් වලට සමහර වෙලාවට සම්බන්ධ වෙන වෙලාවල් තියෙනවා. හරි අපි ගාන කියවලෙම කොහොමද කරන්න? සැරසින්ද වෘත 40කින් සමානයට වෙනවා. පුතා සැරසින්දේ වෘත 40කින් සමානයට වෙනවා නම් සැරසින්දේ තියෙන මුළු බල්බ සංඛ්‍යාව සොයන්න. පුතා මුළු බල්බ ගාන හොයන යන ගමනේදී අපි ඔළුවට මුලින් නැති සූත්‍රය මේ පද 40ට එකතුවනේ. අපේ සංඛ්‍යා අනුක්‍රමය නැත්නම් අපේ සමාන්තර ශ්‍රේණියේ පද 40ක එකතුවනේ. අපිට පද 40ක එකතු හොයන්න යන ගමනේදී අපේ ඔළුවට එන මූලිකම දේ තමයි පුතා මොකක්ද දන්නවද? අර Sn සමානයි n බෙදීම 2යි 2යි a ගාන n 2යි සූත්‍රය. හැබැයි ළමයි අපි හොඳට බැලුවොත් අපි කලින් ගාන අවධානය යොමු කරොත් ඔයාලට පේනවද Sn සමානයි n බෙදීම 2යි 2යි a ගාන n 2යි සූත්‍රයේදී එන අපි ඒක ආදේශ කරන ඒ සූත්‍රයේ අනුත් ස්වරූපයක් නිර්මාණය කරානේ. ඒ නිර්මාණය කරපු එක තමයි Sn සමානයි n වාරයක් 2යි n ධන 3. ඉතින් පුතා මේ ගාන හදන ලේසිම ක්‍රමය තමයි කලින් ගත්තු සූත්‍රයට පද ආදේශ කරන එක. හරි. එහෙනම් මම කලින් ගත්තු සූත්‍රය ලියනවා. Sn සමානයි n වාරයක් 2යි n ධන 3. ඔයා උපක්‍රමශීලී වෙන්න ඕන. විභාගයේ ගණන් හදනකොට මොකද කාලයත් එක්ක යන ගණුදෙනුවක් මේ විභාගයේ ප්‍රශ්න උත්තර ලියනවා කියන්නේ. ඔයා උපක්‍රමශීලී වෙන්න ඕන. කල්පනාවෙන්ම ගන්න ඕන. කලින් අපි Snට යම් කිසි සූත්‍රයක් නිර්මාණය කළාද? ඒ නිර්මාණය කරපු සූත්‍රය තුලින්
අපිට පුළුවන් පුතා මේ වෘත්ත 40කින් සමන්විත සැරසිල්ල දෙන මුළු බලන ගාන හොයන්න සරල භාෂාවෙන් කියනවා නම් පද 40ක එකතු හොයන්න. මොකද පුතා දන්නේ නැති පදයකට තියෙන්නේ කවුද? අනේ n විතරයි නේද? හරි. එහෙනම් ආදේශ කරමු. S40 සමානයි පුතා 40 වාරයක් දෙක ගුණ කිරීම 40 එකතු කිරීම 3 පුතා 40 වාරයක් 40 වරක් දෙක 80 80 එකතු කිරීම 3 හරි පුතා 80 3යි 83යි 40 ගුණ කිරීම 83 හරි පරිස්සමෙන් ගුණ කරන්න පුතා දැන් අන්තිම උත්තරේ නැමි වලට පේනවා අපි ගුණ කරමු ලස්සන උත්තරයක් එනවා පුතා 3 එකක් විතරේ අටවරක් 32යි 33යි එහෙනම් 3320ක් ලැබෙනවා පුතා මේ තමයි මේ වෘත්ත 40ක් තියෙන සමන්විත වෘත්ත 40කින් සමන්විත මේ සම්පූර්ණ සැරසිල්ල තියෙන මුළු බල්බ ගාන අපි බලමු නමයි 4 වෙනි කොටසේ මොකක්ද අහන්නේ ප්‍රශ්නේ පුතා 2017 4 වෙනි කොටස කියන්නේ සමාන්තර ශිරිකානේ ඔයාගේ තින්කින් එක වෙනම දිශානතිය කරගෙන යන ගාන හොඳට ගාන කියවන මේ ගානේ හොඳ ආනන්දයක් ගමු පුතා මේ වුණ යම් අදහසක් දැන් වාට ගාන දෙනවා මොකද අන්තිම නිමේෂයට විතර දෙන්න ගානේ අපි මුලට අතරින් 10 වන මුර්තයෙන් පටන් ගෙන පහේ ගුණාකාර ලෙස ගැලෙන සෑම මුර්තයකම ඇති බල්බ පමණක් කහ පාට වන අතර අනිකුත් බල්බ සියල්ලම රතු පාට වේ අපේ අහන්න පුතා සරසෙට තියෙන රතු පාට බල්බ ගාන කීයද මෙහෙමයි ගාන හදද්දී පුතා ඔයාලට මතක නම් මේ වීඩියෝ එකේ මුල ගාන පටන් ගනින්දී මම කිව්වා පුතා සාමාන්‍යයෙන් ගානක් කියවලා ගානේ කිව්වත් ගානේ නොකියුවත් සංඛ්‍යා රටාවට යන්න කියනවා. මොකද පුතා ගානේ දෙන්නේ කතාව කියවලා අපි ලියන්නේ පුතා රටාවක්. එහෙනම් ඒ ලියපු සංඛ්‍යා රටාව හොඳට අධ්‍යයනය කරනකොට මතකයි පුතා තිබ්බේ පළවෙනි පදේ 5යි දෙවෙනි පදේ 9යි ඊළඟ පදේ 13යි 17යි ඔය ආදී වශයෙන් නේද? ඔය ආදී වශයෙන් තමයි පුතා මේ සංඛ්‍යා රටාව තිබ්බේ. ඒ කියන්නේ මේ පළවෙනි පදේ කියන්නේ සැරසිල්ලේ තියෙන පළවෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන. මේ තමයි දෙවෙනි පදේ කියන්නේ දෙවෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන නේ. හරි. එහෙනම් මෙයා මේ ගානේ කියන විදිහට පුතා වෘත්ත අතරින් 10 වන වෘත්තයෙන් පටන්ගෙන එතනින් පස්සේ තියෙන පහේ ගුණාකාර ලෙස ගැනෙන සෑම වෘත්තයකම තියෙන බල්බ විතරයි රුකහ පාට. දැන් පුතා ඔය උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙනම් මුලින්ම මොකද්ද පහ පාට වෙන්නේ? 10 වන වෘත්තය. 10 වන වෘත්තය ගැන පුතා 10 වෙනි පදේ. ඔයාලා මතකද ළමයි අපි කලින් ගානක 10 වෙනි පදේ හෙළුවා. කලින් ගානක 10 වෙනි පදේ හෙළුවා නේද? මොකක්ද ආවේ 10 වෙනි පදේට? පුතා 10 වෙනි පදේට ආවේ 41යි නේ. එහෙනම් වාට මතකයි නේද? ඒක තමයි කියන්නේ. ගානේ මුලින් හදපු පියවර අග පියවර හදද්දී ඕන වෙන ලස්සන පරියම දාණයෙන් 100 වා ගානක් ගාන කොට දාන්න ඕන. 41 කියන්නේ පුතා 10 වන වෘත්තය 10 වන වෘත්තයේ තියෙන බල්බ ගාන නේද? සරසිතේ 10 වන වෘත්තයේ තියෙන බල්බ ගාන 41යි. මේ වගන්තිය නඩුව මේ වාක්‍ය නඩුව ආපහු කහ පාට වෙන්නේ මොන වෘත්තයේ තියෙන බල්බ ගානද කියන්නලු. ආපහු කහ පාට වෙන්නේ පුතා 15 වෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන. හරි අපි යමු තා 15 වෙනි වෘත්තයේ 10 වෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන කහ පාටයි. ආයෙමත් මේ කතාවට අනුව මේ වාක්‍යයට අනුව පුතා 15 වෙනි වෘත්තය 15 වෙනි වෘත්තයේ තියෙන 15 වෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන මොන පාටද කියන්නේ පුතා කහ පාට. එහෙනම් ගොයියෝ අපිට හොයන්න වෙනවා නම් මේ 15 වෙනි පදේ කීයද කියලා. ඉතින් 15 වෙනි පදය හොයන්න නම් මේ සංඛ්‍යානුක්‍රමේ නැත්නම් අපේ සමාන්තර ශ්‍රේණියේ 15 වෙනි පදය හොයන්න අපිට ආපහු දාන්න පුතා tn සමානයි ඒ දාන එකයි සූත්‍රය. හරි පරිස්සමෙන් ආදේශ කරමුද? මේ බලාපොරොත්තුව 15 වෙනි පදය හොයන්නේ කොහොමද? tn සමානයි ඒ දාන n වෙන එකයිදී සූත්‍රයේ පරිස්සමෙන් දාලා මම යන්නේ 15 වෙනි පදය හොයන්න. t 15 සමානයි පුතා පළවෙනි පදයේ 5යි n වෙන එකයිදී 15 අඩු කිරීම 1යි d පොදුවත්තරයේ ගියර පුතා 4යි. පරිස්සමෙන් ආදේශ කරපුවම එන්නකො 5 එකතු කිරීම 14 ගුණ කිරීම 4. පරිස්සමෙන් සුළු කරමු පුතා 5 එකතු කිරීම
14 ගුණ කිරීම 4. 4 4 16 6 දැන් එකක් ඉදිරියේ 4 1 4 1 5යි 56යි 56 එකතු කිරීම 5යි කියන්නේ 61යි. මොකද්ද මේ ආවේ? 15 වෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන. එහෙනම් ලස්සනට ආදේශ කරන්න පුතා. 15 වෙනි වෘත්තයේ තියෙන බල්බ ගාන 61යි. දැන් ළමයි මේ කතන්දරයට අනුව ගත්තොත් ඔයා මට කියන්න ආපහු කහ පාට වෙන්නේ මොන වෘත්තයේ තියෙන බල්බ ගානද? පහේ ගුණාකාර ලෙස ගැනෙන වෘත්ත. පහේ ගුණාකාර ලෙස ගැනෙන වෘත්තයි කහ පාට. එහෙනම් පුතා ආපහු කහ පාට වෙන්නේ 20 වන වෘත්තයේ තියෙන බල්බ ගාන. ආපහු කහ පාට වෙන්නේ පුතා 25 වෙනි වෘත්තයේ තියෙන බල්බ ටික කහ පාටයි. එකින් එක ගණන් හොයන්න බෑ හොඳේ. අපි බලමු පුතා වෘත්ත කීපය කීයක බල්බ කහ පාටයිද කියලා. ළමයි 30 වන වෘත්තයේ තියෙන බල්බ කහ පාටයි. ආයවත් පුතා 35 වෙනි වෘත්තයේ තියෙන බල්බත් කහ පාටයි. අවසාන වශයෙන් 40 වෙනි වෘත්තයේ තියෙන බල්බත් කහ පාටයි. මේ ගානට අනුව. ඒ අනුව පුතා හොඳට බැලුවොත් එහෙම වෘත්ත කීයක් තියෙනවද කහ පාට බල්බ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. වෘත්ත මතක් තියෙනවා පුතා කහ පාට බල්බ. එහෙනම් හොඳට බැලුවොත් පුතා මේ කහ පාට බල්බ කියන වෘත්ත තියෙනව නේද? ඒවවල තියෙන බල්බ ගන්න අරගෙන මට අලුතෙන් සංඛ්‍යා රටාවල් යන පුළුවන් වගේ දැනෙනවනේ ඒ පළ දිහා බලද්දි. ඇයි තමයි මම එහෙම කියන්නේ? 10 වන වෘත්තය 41යි නේද? ආපහු කහ පාට වෙන පුතා 15 වෙනි වෘත්තයනේ. එහෙනම් 15 වෙනි වෘත්තය 61යි නේද? ඔව්. ඊළඟට කහ පාට වෙන්නේ පුතා 20 වෙනි වෘත්තයේ මේ පද දෙක දැක්කත් ඊළඟ පදේ නිකන් කියන්න පුළුවන් වගේ නේද වාට? 41යි 61යි පොදු අන්තරේ 20යි ඊළඟ පදේ පුතා 81යි. ඊළඟ පදේ කීයද? 101යි. ඔන්න ඔහොම අලුත් රටාවක් නිර්මාණය වෙනවා නේද ළම? හොඳට ගාන දිහා බලන්න. හොඳට ගාන කියවන්න. දා එහෙම බලද්දී අලුත් සංඛ්‍යා රටාවක් නිර්මාණය වෙනවානේ. ඒ සංඛ්‍යා රටාවේ පද කීයක් තියෙනවද පුතා? අපි ගණන් කරලා බැලුවා ඉස්සෙල්ලා. අලුත් සංඛ්‍යා රටාවේ පදම තියෙනවා පුතා පද 7ක්. දැන් ඉතින් ළමයි එකින් එකට පද 7 ලියලා එකින් එකට ඔයා මේක එකතු කරලා යුද්ධ 11 වසරේ ළමයි මේ ඕලල් ළමයි නෑ. එහෙනම් අපි දානවා පුතා මෙතෙන්ට සූත්‍රය SN සූත්‍ර දාන්නේ ඇයි මේ වගේ අලුත් සංඛ්‍යා රටාවේ පුතා පද 7 එකතුව එකවර ගන්න අපි යන සූත්‍රය දාන්න උදා. අපි එනම් මෙතන සූත්‍රය දාමු. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. උදා අපි දාන්නේ පද 7කට මේ සූත්‍රය නේද? ඇයි අලුත් සංඛ්‍යා රටාවේ පද 7ක් තිබ්බනේ පුතා. S7 සමානයි n බෙදීම 2යි 7 බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. පුතා දෙක ගුණ කිරීම ඒ කියන්නේ පළවෙනි පදේ කාගේද? අපේ අලුත් සංඛ්‍යා රටාව කීයද? 41යි. 2යි a ධන n ඍණ 1යි d. පද ගාන කීයද පුතා අලුත් සංඛ්‍යා රටාවේ? පද 7යි නේ. එහෙනම් 7 අඩු කිරීම 1යි d. පොදු අන්තරය කීයක් වෙනවද පුතා? පොදු අන්තරය 20යි. හරි. අමාරු රාජකාරිය ඇත්තටම හරි සූත්‍රයක් ලිව්වා පද දෙකක් ආදේශ කරා දැන් දෙන්නේ පුතා සුළු කරන රාජකාරියනේ. මේකත් හරියට මුවනේ. එහෙනම් S7 සමානයි පුතා 7 බෙදීම 2යි 41 ගුණ කිරීම 2 කියන්නේ 82යි. එකතු කිරීම 7න් එකක් අඩු වෙද්දී 6 වෙද්දී 6 ගුණ කිරීම 20. පුතා උත්තරේ 7 බෙදීම 2යි 82 එකතු කිරීම 6 ගුණ කිරීම 20 පුතා 120යි. පරිස්සමෙන් සුළු කරන්න එන්නකෝ පරිස්සමෙන් සුළු කරන්න ළමයි. එහෙනම් එන්න 7 බෙදීම 2යි පුතා 82 එකතු කිරීම 120 උත්තරේ කියලා පුතා 202යි. හරි ලස්සනට දෙකෙන් බෙදෙන උත්තරයක් ආවනේ. එහෙනම් පුතා හරි ලස්සන උත්තර දෙවුවමනේ 101 ගුණ කිරීම 707යි. ළමයි අපි ගත්ත පුතා පද 7ක එකතුව 707යි කියලා. ඒකට ඔයාට අවබෝධයක් තියෙනවා මොකක්ද අපි මේ ගත්තේ කියලා. පුතා මොකක්ද අපි මේ ගත්තේ? එන්න ආපහු ගානේ මුලට අපි ගත්ත පුතා 41 61 81 101 කියන කහ පාට වෘත්ත මතකද? ගානේ මුල මතකයි නේද? කහ පාට වෘත්ත වල තියෙන ළමයි
ඒ මුළු බල්බ සංඛ්‍යාව එකතු අපි ගන්නවා පුතා කියයි කියලාද 707යි. හරි වටිනා පුතා මේ කුංචියට හරි කමන්නේ පොඩියට හරි කමන්නේ නේ වචන දෙක තුනකින් මේක ලියන්න පුළුවන් නම් අඩුම තරමේ පුතා කහ පාට බල්බ ගන්න කියලා ලියන්න ගොඩක් ලොකුවට ඕනේ වෙලාවක් නෑ ලොකු දෙයක් කියන්නේ නේද හැබැයි මුකුත් නොලියයි නැත් එපා ළමයි නේද මම හැමදාම කියනවා පුතා ගානක් කියන්නේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කිරීම. ඒ ඉදිරිපත් කිරීම කරන්නේ පුතා අපි හරියට පේපරේ බලන කෙනාට මේ දේවල් ටික මෙන්ෂන් කරනවා අදාළ කාරණා. තේරුණාද මේ ගාන හදන ක්‍රමයනේ. ඒ ක්‍රමයේ තුල ගාන හදලා යාට ලස්සනට කියන මෙන්න කහ පාට කහ බල්බ ගාන කියන 707යි. පුතා ඔයගෙන් අහන්නේ තුමාට බල්බ ගාන නේ. වගේ අවධානය යනවා පුතා මුළු බල්බ ගාන අපි කලින් හැදුවේ නේද? මුළු බල්බ ගාන අපි ගත්තානේ 3320යි කියලා. එහෙනම් පුතා මුළු බල්බ ගාන 3320යි. කහ පාට බල්බ ගාන 707යි. අපිට අවසාන වශයෙන් වන්න පුළුවන් පුතා අපේ ෆයිනල් ආන්සර් එක රතු පාට බල්බ ගණන. ඒ අන්තිම උත්තරය වෙන පුතා රතු පාට බල්බ ගාන 3320 අඩු කිරීම 707 හරි පරිස්සමෙන් අඩු කරලා අවසාන උත්තරය වෙනකන් ඇවිල්ලා 10න් 10ම ගන්න හදන්නයි යන්නේ හොඳේ. එහෙනම් පුතා 10න් 7ක් අඩු වෙන්නේ කීයක් වෙනවද පුතා? 10න් 7ක් අඩු වෙන්නේ 3යි. මෙතනින් එන්නේ 1. තාම මෙතෙන් දානවා 1 හරි ලස්සනට 13න් 7ක් අඩු වෙනවා පුතා. එහෙනම් මම මෙතනට දානවා 6යි කියලා. මෙතන දෙන්නේ පුතා 2613. මේ තමයි පුතාම ගත්ත රතු පාට බල්බ ගාන හොඳට අධ්‍යයනය කරනවා. ඔයා මේ වීඩියෝ එක මුල ඉඳන් හරියට බලවනම් පුතා මේ ගානේ අපි පෙන්වන්න දුන්නා. සංඛ්‍යා රටා කියන්නේ පුතා ඇත්තම කතාව පුතා කතාවක්. මේ කතාව හොඳට කියවුවනම් කතාව ඇතුලේ තියෙනවා රටාවක්. කතාව කියවනවා රටාව එළියට ගන්නවා. රටාව එළියට ගත්තාන් පස්සේ ඒක ඇතුලේ තියෙන අර අපි පන්තිවල හදපු සුපුරුදු ගණන් ටික TN සමානයි A දාන n එකයි D සූත්‍රය දාන්න. SN සමානයි n බෙදීම 2යි A දාන n එකයි D සූත්‍රය දාන්න. අනිත් සූත්‍රය SN සමානයි n බෙදීම 2යි A දාන L සූත්‍රය දාන්න. ඔන්න ඔය වගේ සූත්‍ර ටික දාලා පුතා අහන ප්‍රශ්න වලට හරි ලස්සනට උත්තර හොයන්න පුළුවන් ගාන ප්‍රැක්ටිස් කරා නම් වැඩේ ගොඩ ගන්න පුළුවන් සුපිරියට මතක තියාගන්න කතාව කියවන්න කතාව ඇතුලේ තියෙන රටාව ගන්න රටාව අධ්‍යයනය කරන්න පුතා රටාව අධ්‍යයනය කරා නම් ඔයාට මේකේ ලකුණු 10 ගන්නවයි කියන එක මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ පුතා අපි හමුවෙන්නේ නම් 2018 සමාන්තර ශ්‍රේණි ගානත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී ඔයා මේක තුනේ එක ගානයි ලකුණු 10යි ශූන්‍යයේ සිට අනන්තය කරා වැඩසටහනත් එක්ක ජය වේවා පුතා.